තිරුවන් සරණ ගියේ කොච්චර අවාසනාවන්තද කියන වර්තමානයේ ප්‍රශ්නයක් පිච්ච ගමන් යනවා කේන්දරෙත් අරගෙන කවුරු හරි ළඟට. කේන්දරේ කියන එක බුද්ධ ආගමට අයිතිද නැද්ද? නෑ. කවදරේ පිච්ච ගමන් කේන්දරේ මතක් වෙන්නේ ඇයි යාට? අන්න තමන් ධර්මයේ විශ්වාස නෑ. විශ්වාස නෑ. ඊළඟට එතනට ගියාට පස්සේ එතනින් මොකද කියන්නේ? අපල. කාගේ අපලද? ග්‍රහය 9ක් ඉන්නවා ඒගොල්ලන්ගේ අපල. ඊළඟට කියනවා මෙන්න අපල. ඊට පස්සේ කිල ගන්න කොඩියක්. සෙනසුරුගේ අපල අඳින්න කපුටෙක්. ඉල්ලන්න ගිහින් බෝධි. චතුරාර්ය සත්‍ය අවබෝධ කරපු බුදුරජාණන් වහන්සේට සෙවණ දීපු බෝධි කොඩිය කපුටෙක් ඉන්නේ දැන්. දැක්කද ගියකන බුද්ධ ආගම්කාරය. මම මගේ ඇස් දෙකට දැකලා තියෙනවා මේ කියන්නේ. රාහුගේ අපල තියෙන කට්ටියට කියනවා නයි කඳින්න. නයි නේද? ඔළුව නයි ඔළුවක් නේ. මොන්න බුදුරජාණන් චතුරාර්ය සත්‍ය ඥානෙ පහල කරගත්තු උත්තමයන් වහන්සේගේ සෙවණ දුන්න බෝධින් වහන්සේට ඔන්න එල්ලනවා නයා ඉන්නේ කොඩියේ. මේ වගේ මොන්ටිසෝරි දෙයක් මම දන්නේ. ඊට පස්සේ එතනින් කියනවා සිත් කවියක් දෙනවා. මේ කරංගිල්ල කියන්නේ. දැන් ඒ ආගමත් එකයි කතෝලික ආගමත් එකයි මුස්ලිම් ආගමත් එකයි. ඔක්කොම එකම දේ කරගෙන ගිහලා තියෙන්නේ. ඊට පස්සේ මොකද ඉන්නේ ඒක කියනවා සම්නියප කරගන්න. අනේ මේ මම කියන මේ අසවල් දෙවිඳුනි මෙහෙම කරලා දෙන්න. ඒකනේ තියෙන්නේ. එතකොට එතන තියනවාද මනාකොට දේශනා කරවදාල ශ්‍රී සද්ධර්මයේ? නෑ. ඒක නෑ. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පමණයි තියෙන්නේ මනාකොට දේශනා කරපු එකක්. දැන් මේ ලෝකේ තියෙනවා මං කිව්ව එකයි. මේ ලෝකෙ විද්‍යාවෙන් දියුණුවයි කියනවා. විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවද මිනිස්සු මැරිලා ප්‍රේත ලෝක යනවා? නෑ. විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවද මිනිස්සු මැරිලා තිරිසන් ලෝක යනවා? නෑ. විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවද මිනිස්සු මැරිලා නිරේ යනවා? නෑ. විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවද මිනිස්සු මැරිලා දිවි ලෝක යනවා? නෑ. විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවද මිනිස්සු මැරිලා බ්‍රහ්ම ලෝක යනවා? නෑ. විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවද සිත එකඟ කරන්න පුළුවන් කියලා? නෑ. විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවද සිත දියුණු කරන්න පුළුවන් කියලා? නෑ. විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවද මාර්ගඵල ලබන්න පුළුවන් කියලා? නෑ. නමුත් බුද්ධ ආගම්කාරයේ සරණ ගියේ විද්‍යාව. කතා කරනකට කියනවා මහලකුට දන්න අය වගේ දැන් විද්‍යාවෙන් ඔප්පු වෙනවා. මොකක්ද ඔප්පු වෙන්නේ? බුදුදහම. බලු සුද්ධ බුදු වෙලා. ඒක නෙවෙයි ඒක ඇතුළේ තියෙන්නේ. සුද්ධ බුදු වෙලා සුද්ධ හොයාගත්තු දේවල් වලින් සුද්ධට අහු වෙලා බුද්ධ ආගම. ඒක සරණ යන්නේ මොකද්ද අපි? විද්‍යාව. දවසක් එංගලන්තේ නෝනලා වගේක් ඇවිල්ලා මම මාත් එක්ක කතා කරලා සිංහල අය බෞද්ධය කියා ගන්න අය. වල බෞද්ධය නෙවෙයි මම බෞද්ධ කියන්නේ. ඊනියා බෞද්ධ so called Buddhist. බෞද්ධ නෙවෙයි. බෞද්ධය කියා ගන්න අය. ඉතින් ඇවිල්ලා මගේ ළඟට ඇවිල්ලා කිව්වා දැන් මම කතා කරද්දි මගෙන් ඇහුව එක නෝන කෙනෙක් මේ හඳුනේ මේක ඔප්පු කරන්නේ කොහොමද? මම කිව්වා මට තේරෙන්නේ නැහැ ওই වචනේ. ඔප්පු කරන්න කිව්වේ මම නලයක් ඇතුළට දාලා බලන්න සෙට් කරලා දෙන්න කියලාද මට කියන්නේ. මං ඇහුවා. එහෙම නැත්නම් වීඩියෝ ෆිල්ම් එකකට අරගෙන පෙන්නන්න කියලාද කියන්නේ. එහෙම නැත්නම් මේ ගල්ලැල් එක ගණන් හදලා වගේ ඇදලා මොකද්ද මේ ඔප්පු කරන්න කියන්නේ? මට තේරෙන්නේ නැහැ කිව්වා. ඇයි එයා දන්නේ නැහැ අදහන ධර්මයේ කුමක්ද කියලා. දැක්කත් බෞද්ධයන්ගේ හැටි. මං කෝ කරුණා කරලා ඕගොල්ලෝ වෙන ආගමකට යන්න කියලා. ප්‍රයෝජන නැහැ කිව්වා. ඒගොල්ලෝ අදහන්නේ සල්ලි විතරයි. ඉන්නකම් අපි කාලා බීලා ඉමු. අපිට ඕනේ නැහැ ඕවා. ඔන්න මතේ.
ඊට පස්සේ ළමයින්ටත් යන්නේ මේ මතේ. ළමයිනුත් ඉගෙනගෙන ලොකු වෙලා දෙමව්පියන්ට සලකන්නේ නැති වෙනකොට ඔන්න බනිනවා ඊට පස්සේ. මෙවුන් සලකන්නේ නැහැ, කිසි වැඩක් නැහැ, ආගමක් අදහන්නේ නැහැ, පිළිගන්නේ නැහැ. ආගම ඕනුනේ සලකෝ ගන්න. එහෙම තමයි තියෙන්නේ අද.